අන හැමතැනකම අහන්නේ කෝසර් අර මරපු මිනිහ මරුන් ගැන රාජපක්ෂලට මොනවද කරන්නේ? කෝසර් අර හොරගම් කරයි කියලා කියපු ඒවා මටත් ලැජ්ජා හිතෙනවා. අවුරුදු දෙකක් ගෙල්ලා මං අගමැතිතුමාට කියනවා මං පෙරේදලා ජනාධිපතිතුමාට කිව්වා මං පැහැදිලිව කිව්වා හරි තීන්දුව ගන්න රාජපක්ෂල කරපු මිනිමරුන් රාජපක්ෂල කරපු හොරකම් එකක් නෑර හොයන්න ඕන මතක තියාගන්න. ලසන්ත වික්‍රමතුංග අපිත් එක්ක හිටපු තමුන් නාන්සලා වෙනුවෙන් මේ UNP එක වෙනුවෙන් ලියපු ලසන්තව නරුවා එදා මහින්ද. එදා මම පැහැදිලිව කෑ ගහලා කිව්වා මම මේ ආණ්ඩුවෙන් ජීවත් වෙනවා. විනාඩි දෙකයි පාර්ලිමේන්තුවට ආව කෝල් එක මහින්ද රාජපක්ෂ මට කිව්වා රාජ්‍ය තීන්දුව ගන්න එපා කලබල වෙන්න එපා මමත් හොයනවා ලසන්තව කියලා. එහෙම තමයි එදා මාව සැනසුවේ. ඒ ලසන්තගේ මිනිමරුවා බුලත් වල කියන කර්නල් වරයව මං එදා පෙන්නුවා රට යවන්න හදපු ලියුම කවුද ගෝඨාභය රාජපක්ෂ අත්සන් කළ තියෙන්නේ. වෙන මොකෙක්වත් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ අත්සන් කරේ. උන් තමයි උපාලි දෙන්නගොන්ට රිවිලේ කතුරුට ගැව්වේ. උන් තමයි කීත් නොයර් ටයිල්ස් පත්‍රයේ කතුරුවරට ගැව්වේ. මේ ඔක්කොම පාදේ වැඩ කරපිය උන්න රට යවන්න ලෑස්ති කරා. ඒක්නලි ගොඩව ඉස්සේ කවුද? කීත් නොයර්ට ගැව්වේ කවුද? උපාලි දෙන්නගොන්ට ගැව්වේ කවුද? මුන් ඔක්කොම අපි පොලිමේ ගේනවා සහෝදරයෝ ඉස්සරහට අපි අධිකරණයට තමුන් නාසලා ඉන්නේ පින්තූර මේ RMB එකේ ලොක්කත්‍රිමාන් ඒ හොරපොත් පන්නලා පාස්පෝර්ට් එකේ ලොක්කත්‍රිමාන් ඒ අධිකරණයට අපහාස කළා දෙවනි අත්‍රිමාන් ඒ කේල් බැද්දර පද්මෙට පාස්පෝර්ට් හදලා ඊට පස්සේ ශ්‍රී ලංකන් එකේ ලොක්කත්‍රිමාන් ඒ වෙනම ජොලියක් ආතල් එකක් අපේ සල්ලි වලින් අරගෙන පොලිස්පති ත්‍රිමාන් දැන් අප පිට ඒ පාතාල ගේම් ගහලා වන්දනාගාර කොමසාරිස් ත්‍රිමාන් ඒ හිරකාරයෝ පන්නලා මහා බැංකුව අධිපති බැංකුව කඩලා රටින් පැනලා මිසින් ඒ තමයි මේ ලංකාව හදන්න වෙලා තියෙන රට. ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංකයට ලියාපදිංචි කර ඇති බවට සැකකෙරෙන ජීවිත තුනක් සමග නාගරික මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය අද අත්අඩංගුවට ගෙන තිබෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙහිඟල කල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වනවා. සිදුකළ විමර්ශනවල ලියනාවරණය වී ඇති රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංකයකට කූටලේඛන සකස් කර මෙම ජීප්‍රත ලියාපදිංචි කර ඇති බවයි. එමෙන්ම අදාළ ජීප්‍රතවල වටිනාකම රුපියල් කෝටි 6කට අධික වන අතර ඒවා ලෑන්ඩ් රෝවර් සහ මිත්සුබිෂි වර්ගයට අයත් බව සඳහන්. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකරු හෙට පාර්ලිමේන්තු මහසභාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. ඇටෙත් ටිකට් අරගෙන ආවේ අනුර සහෝදරයාට ඡන්ද දීලා යන්න. මේ සැරේත් ඇවිල්ලා තමුන්නාසලා අර ගිය සැරේ වගේම අපිට වැඩේ තියලා අපිට ඇරලා යන්න. තිත්තයට වාරය නම් ඔකාට වාරය නම් තිත්තයට දෙවාරය. අධිකරණයට බලපෑම් කරනවා කියන එකට හොඳම උදාහරණය මොකද්ද? මේ මගේ වම් පැත්තෙන් ඉන්න මනුෂ්‍ය නායකකාර. මනුෂ්‍ය නායකකාර ඡන්දෙදී ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මනුෂ්‍ය නායකකාර හැම YouTube එකේම ගිහිල්ලා මොනවද කිව්වේ? මගේ නඩුව ෂේප් කරලා දුන්නේ අරලියගහ මන්දිරයට. හිටපු නීතිපති මොහාන් පීරිස්ව ගෙනලා මේ කොල්ලව බේරලා දෙන්න කියලා මහින්ද රාජපක්ෂ කිව්වා කියලා. කියපන්කෝ බලන් ඉන්නේ මාව කන්න හදන්න. බොරුවට මෙතන බලන් ඉන්නවා. එතකොට ඒවනේ අධිකරණ බලපෑම් කියන්නේ. ඒවනේ අධිකරණ බලපෑම් කියන්නේ. අධිකරණ බලපෑම කියන්නේ දෙයියනේ. හිටපු ජනාධිපතිතුමා නීතිපතිව ගෙනල්ලා අරලියගහ මන්දිරයට මේ අකාව ළඟ තියාගන්න කියලා දිනෝ මෙයාව බේරන්න කියලා. ඉතින් මේ රට කෑවේ මේ පොහොට්ටු ආණ්ඩුව ජාතිවාදය නිර්මාණය කරේ පොහොට්ටු ආණ්ඩුව. දැන් ඒගොල්ලෝ හදනවා කොහොම හරි අමාරුවෙන් හරි ආපහු නැගිටින්න. මේ රට කෑවේ මේ පොහොට්ටු ආණ්ඩුව ජාතිවාදය නිර්මාණය කරේ පොහොට්ටු ආණ්ඩුව. දැන් ඒගොල්ලෝ හදනවා කොහොම හරි අමාරුවෙන් හරි ආපහු නැගිටින්න. මේ රට කෑවේ මේ පොහොට්ටු ආණ්ඩුව ජාතිවාදය නිර්මාණය කරේ පොහොට්ටු ආණ්ඩුව. දැන් ඒගොල්ලෝ හදනවා කොහොම හරි අමාරුවෙන් හරි ආපහු නැගිටින්න. මේ රට කෑවේ මේ පොහොට්ටු ආණ්ඩුව ජාතිවාදය නිර්මාණය කරේ පොහොට්ටු ආණ්ඩුව. දැන් ඒගොල්ලෝ හදනවා කොහොම හරි අමාරුවෙන් හරි ආපහු නැගිටින්න. මේ රට කෑවේ මේ පොහොට්ටු ආණ්ඩුව
ජාතිවාදය නිර්මාණය කරේ පොහොට්ටු ආණ්ඩුව. අද ගාමිණී සෙනරත් මහත්තයාගෙන් අඩුව අහනකොට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් සල්ලි ගත්තු එක්සත් ජාතික පක්ෂය අය ඔය ස්වාධීනයි කියන අය සිවිල් සංවිධාන වලගේ නම් එළියට එනවා. එතකොට ඒක රහස් ගිණුමකින්. ඒතකොට මෙවැනි රහස් ගිණුම් කීයක් තිබ්බද? මෙවැනි රහස් ගිණුම් කීයක් පහුගිය ආණ්ඩුවේ නැත්නම් වික්‍රමසිංහ ආණ්ඩුවේ තිබුණාද? ඉතින් මේවා හොයන්න ඕන. හොයන්න ඕන විතරක් නෙවෙයි අපිට හොරා ගිහලා අපු අවුරුදු 3මාරක් අපේ ලැට්වලවලු තාරලා රත්තරන් අස්පේ හොයපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යථාර්ථය මේ රටට එලි කරන්න. A few years later. අපි පැහැදිලිවම දේශපාලන පරිගැනීමට විරුද්ධයි. අපි පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ හෝ පිට රාජ්‍ය බිඳවැටීමට විරුද්ධයි. ඒ හින්දා මේ පරිගැනීම ආණ්ඩුව නතර කළ යුතුයි. අද මේ විපක්ෂය ඒකාබද්ධ වෙලා කටයුතු කරන්නේත් අපේ එක් එක් පක්ෂවල අරමුණු වලට යන්න නෙවෙයි. බිඳිච්ච රාජ්‍ය ගොඩනගන්න අවශ්‍ය දේශපාලන බලවේගයක් ගොඩනගන්න සහ මේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව. එයා කතා කරේ කටින්ද වෙන කොහෙන්ද හරි දන්නේ නැහැ. මහින්ද අපි යන්නේ මුලින් 2021 අවුරුද්දේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ විජේරාම නිවස අලුත් වැඩියා කරන්න අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් කරනවා 25 කෝටි 21 ලක්ෂ 24978ක්. වුඩ්ස්බර්ග් 22 ඒ නිවසම අලුත් වැඩියාවට අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් කරනවා 18 කෝටි 15 ලක්ෂ 20617. 2023 අවුරුද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ නිවසටම නැවත වියදම් කරනවා 3 කෝටි 88 ලක්ෂ 83477. ඒ අගමැති කාර්යාලය. ජනාධිපති කාර්යාලය 2021 ඉඳන් 2023 දක්වා අවුරුදු 3ට මේ විජේරාම නිවස අලුත් වැඩියා කරන්න වියදම් කරනවා 3 කෝටි 75 ලක්ෂ 61165ක්. මුළු වියදම ගත්තම අවුරුදු 3ක් තුල අලුත් වැඩියා කරන්න නිවස අලුත් වැඩියා කරන්න 51 කෝටි 90238ක්. ජනතාවගේ බදු මුදල් වලින් කෝටි 51ක් අවුරුදු 3ක් ඇතුළත නිල නිවසක් අලුත් වැඩියා කරන්න යොදවද්දී ඒ රාජපක්ෂ වරුන්ගේ රාජපක්ෂ පාලන සමයේ තිබුණු දේශපාලනයේ නාස්තිකාර සංස්කෘතිය බොහොම පැහැදිලිව එළියට පේන අවස්ථාවක් නෙමෙයිද මේක? නෑ ඒක වෙනත් විදිහකටත් අර්ථ නිරූපණය කරන්න පුළුවන් කල්ද? ඒ කියන්නේ ඔතරම් අලුත් වැඩියා කරන්න තියුණා නම් ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දීලා තියුනේ කොයි ආකාරයේ නිවසක්ද කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයෙක්ට වාසය කරන්න නුසුදුසු නිවසක් ලබා දුන්නා කියන කෝටි 50කින් කොළඹ එතුමාට ඉන්න ඉතාම ගැලපෙන නිවසක් හදලා දෙන්න තිබුණා. නෑ ඉතින් මේ කෝටි 51ක් කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ. මේක කලින්දු මෙන්න මේ විදිහට හිතන්නකෝ. ඇස්තමේන්තු කළා ඔව හදන්නේ අග්‍රාමාත්‍යවරයවත් ජනාධිපතිවරයවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් නෙමෙයි. මේක රජයේ යම්කිසි ක්‍රියාවලියක් තුළ ටෙන්ඩර් කැඳවීමකින් පසුව යම්කිසි ඇස්තමේන්තුවක් සකස් කරලා ඔවුන් විසින් හදන දෙයක්. එතකොට මේ හැබැයි ඔවුන්ට දැනුවත් වෙන්න පුළුවන් කොයිතරම් මුදලක් වැය වෙනවද කියලා. ඒක තමයි. එතකොට ඒ යන මුදල තමයි වියදම් කරලා තියෙන්නේ. එතකොට කාර්යයකට කිසිසේත්ම තර්කානුකූල නොවන තර්කයක් වෙන්නේ මහලේකම්තුමා. මොකද 2021 එතුමා අගමැතිතුමා. එතුමාට අරලියගහ මන්දිරෙත් තිබුණා. එතුමා 2021 අරලියගහ මන්දිරේ ඉන්න ගමන් 2021 කියන්නේ මේ රට අපායකට තල්ලු වෙමින් තිබුණු අවුරුද්දක්. එතකොට එතුමාට නිවසක් තියෙන ගමන් එතුමා විජේරාම නිවසත් කැබිනට් අනුමැතියකින් මේ විදිහට Tamanගේ නිවසක් විදිහට කරගෙන ඒකට අලුත් වැඩියා කරන්න මේ වියදම යද්දී කෝටි 25ක් 2021 ඇතුලේ 2022 කෝටි 18ක් ජනතාව ගත්තම තෙල් පෝලිං වල ඉන්න ජනතාව පෝලිං වල මිය යමින් ඉන්න ජනතාවට දවසකට පැය 10කට වඩා විදුලිය නැහැ. ඊට පස්සේ ජනතාවගේ දරුවන් කිරිපිටි ටික නැතුව අඬන හැටි බලාගෙන ඉන්නවා. එතකොට රටේ අගමැතිවරයා කරන්න ඕනේ Tamanට මේ අරලියගහ මන්දිරයක් තියෙද්දි තව නිවසක් මේ විදිහට කෝටි 25කුයි 18කුයි දීලා ඒ අර්බුදයේ උච්චතම අවුරුද්දක ඇතුලේ ඒකට අලුත් වැඩියා කිරීම විශේෂයෙන් මෙතන තියෙන 1 කෝටි 43 ලක්ෂයක් වියදම් කරලා එස්කලේටර් එකක් අය කරනවා. මේ රටේ මිනිස්සු දවසකට පැය 10ක් කරන්ට් එක නැතුව ඉඳිද්දි එතුමාගේ නිවසට එස්කලේටර් එකක් හයි කරන එකද ප්‍රමුඛතාවය. ඒක ඒ ගෙදර තියනවා කියන එක හරි. හැබැයි කෝ ප්‍රමුඛතාවය? ඔබ කියන තරම්ම මේ ක්‍රිටිකල් ඒ කියන්නේ මේ විවේචනාත්මක ආකාරයකින් මම ඒක දකින්නේ නැහැ කලින්දු. මෙන්න මේ කාරණේ උඩ අපි දන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ওই කියන කාලේ යම්කිසි අපහසුතාවයක් තිබුණා. ඔහුට පඩි නගින්න අපහසුතාවයක්. එතකොට අරලියගහ මන්දිරේ හෝ වෙනත් කිසිම තැනක හෝ ඒ තිවිච්ච අපහසුතාවයේ මත තමයි එතුමාට ඒ අවශ්‍ය ඒ
පහසුකම සපය ගන්න. නමුත් රටේ සාධාරණ මිනිසෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් ඔබතුමාට මේ කෝටි 51යි මේ තරම් අර්බුදකාරී රටක ඉඳිද්දි මේ කරපු වියදමයි සාධාරණීකරණය කරන්න පුළුවන්. නෑ ඒක සාධාරණීකරණය කරන්නවා කියන කාරණේම නෙමෙයි කලින්. ඔබ ඔය කියන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒක අසාධාරණයි කියලා කියන්නත් පුළුවන්. හැබැයි ඒක එතකොට අසාධාරණයි බැලුවල්මට. නෑ ඒක තමයි. ඒ අවස්ථාවේ ඇතිවෙච්ච අවශ්‍යතාවය කියන කාරණයයි ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි මේ විදිහට ඔබතුමා ඒ නිවසේට ගිහිල්ලා ඇතිනේ. මම ගිහින් ඒ නිවසේ ඔය පහළ කියන තරම් මහා මේ නෑ ඒක අපි දැකලා නෑනේ. ඒක නෑ දැන් බලතැන්කිනේ. ඔව් නෑ. දැන් ඒක රජයට තියෙනවනේ. ඒක ජනතා ප්‍රදර්ශනයට ඇරලා නෑනේ. දැන් ඔබතුමා ඔය කියන විදිහට ඔය හදපු කෝටි 51කින් අපේ රටේ සහෝදර ජනතාවට ඕකට ගිහිල්ලා පළක් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒක මන් දන්නේ ඉස්සරහට මොනා කරයිද කියලා. ඒක ආණ්ඩුවත් එක්ක අහන්න ඕනේ. නෑ හැබැයි මං හිතන්නේ පළක් ගන්නනේ යන්නේ දැන් ඔය ඉස්සරහට මේ CID එකද කොහෙද එතෙන්ට ගේන්න යනවා කියනවනේ. ඒ කියන්නේ එතකොට ඒක ආණ්ඩුවේ තීරණයක්. ඒක ආණ්ඩුව ඒ සම්පූර්ණ ප්‍රයෝජනේ ගන්නනේ නෑ නෑ මගේ ප්‍රශ්නයම වෙන්නේ මේ හදපු කාල සීමාවනේ. රටේ ඉතාම ආර්ථිකය සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය විනය සම්බන්ධයෙන් මේක රටේ ජනතාව දන්නවා රට 2021 2022 කොතරම් තිබුණේ කියලා. එහෙම තියෙද්දි රටේ මුදල් ඇමතිවරයා 2021 රටේ මුදල් ඇමතිවරයා රටේ මූල්‍ය කටයුතු ගැන ඉතාම හොඳින් දන්න ඇමතිවරයා මේ විදිහට වියදම් කරනට වඩා වියදම් කරන් දේවල් තිබ්බා කියලා නම් රටේ මිනිසුන්ට තේරෙනවා. ඒක කලින්දු මෙහෙමයි. ඔබ ওই කියන තර්කය එක පැත්තකින් ඔබේ පැත්තෙන් ඒක හරි. හැබැයි අපි දන්නේ එතන ඔබ ගිහිල්ලා තියෙනවානේ. එතන මොන හරි මුරකුටි විශාල කිරීමක් නැත්තම් මේ එන අයගෙන් ප්‍රවේශම් වෙන්න හදපු එකකට දොච්චර ගිහිල්ලා තියෙන්නේ. නෑ එහෙම ඔය කියන විදිහේ මහා ලොකු මේ නෑ ඉතින් මේ මුදල් ජනාධිපති කාර්යාලය නිකුත් කරන දත්තනේ. ඔව් ඒක තමයි කලින්දු. එතකොට ඕක කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගිහිල්ලා මේ බාසුන් නැහැ කෙනෙක් දාගෙන සිමෙන්ති ගෙන හැල්ලා ඕක හදන්නේ නැහනේ. නෑ එතුමට තීරණය ගන්න පුළුවන් මේ වෙලාවේ මම මගේ නිල නිවස හදන්නේ නැහැ. මට අරලියගහ මන්දිරෙත් තියෙනවා. ඒ නිසා මම මේක හදන්නේ නෑ. ඒ අපි දන්නේ මේ අවස්ථාවේ ආරක්ෂකාංශ විසින් මොන ආකාරයේ උපදේශක් දුන්නද? ඔබ දන්නෙත් නැද්ද? ඒකයි ඔබෙන් අහන්නේ මම. නෑ මම දන්නේ නැහැ. ඒක එතකොට ඒක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් අහන්න ඕන කාරණා. හැබැයි මේ වියදමත් එක්ක නාස්තිකාර සංස්කෘතියක හිටියා කියන එක ඔබතුමා එකඟ වෙන්නේ නැද්ද? එකඟ නොවි ඉන්න පුළුවන්ද මේ වගේ දත්තක? නෑ කලින්දු ඒක තමයි මම කියන්නේ. ඒක ඔබ ආර්ථික 2021 අප්‍රේල් මාසේ එකපාරට රසායනික පොහොර සම්පූර්ණයෙන්ම ගේන එක නවත්තලා එක රැයින් කාබනික් ගොවිතැනට යන්න තීරණය කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව ඒ ගත්ත තීරණය කොච්චර සුපිරි තීරණයක්ද? ඒ තරම් ආර්ථිකය අපහසු වෙලා තියෙද්දි ලොකු එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යනවා. රටේ ආහාර සුරක්ෂිතතාවයත් අනතුරේ දාලා. ඉදමකට කාගේවත් මේ සාක්කුවට සල්ලි ගන්නවත් වාසියකටවත් කරපු දෙයක් නෙමෙයි. බොහොම ජනතාවාදී තීරණයක්. නමුත් ඒ තීරණය ගත්ත වෙලාව වැරදි කියන කාරණේ මම පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගත්ත තීරණය ඔහුගේ වැරදි තීරණයක් විදියට කතා කරාට ඒකෙන් මිදෙන්නට උත්සාහ කරනවා සමහර රට පොදු ජනපද. අපි ඉස්සෙල්ලා බලමු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2024 කරන ලද කතාවක්. ගොඩයි මාත් එක අඩුපාඩුකම් තියෙනවා. පොහොර කැපුවා. මේ තේවට ලොකු ප්‍රශ්නයක් වුණා. එදා අපි සටන් කෙරුවා. හැබැයි ඒකේ වැරදි තීන්දුවක්. එහෙම නෙමෙයි පොහොර අඩු කරන්න තිබ්බේ. වෙන ක්‍රමවේද අනුගමනය කරන්න තිබ්බා. අපි වැටුණා. ඒක බොහෝ දුරට පේන්නේ නිකන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ හඬපටියක් වගේ නිකන් අපි සටන් කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වැරදි කෙරුවා. ඒ සටන් කෙරුවා කියන කාරණය ඇත්ත. මොකද මම ඇතුලේ හිටපු කෙනෙක් හැබැයි අපි මේ දෙකත් අහමු. හැබැයි සටන් කෙරුණා රටේ ජනතාවට ඒක පේන්න ඕන නිසා. දැන් මේ අදහස් දෙකත් බලමු. මේක 2021 මේ දෙදෙනාම කරන්නේ. අපි දකිනවා මේ රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට මාරු වෙනකොට ඔකේ හැම රටකටම මේ අභියෝගයට මුහුණ පාන්න සිද්ධ වුණා. අපිට විතරක් නෙවෙයි ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයාටත් බරක් ඔබාමා ජනාධිපතිවරයාටත් ඒ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක ඒ සඳහා ඒ පිළිබඳ අවබෝධයකින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ තීන්දුව ගත්තේ. අපේ ප්‍රතිපත්තිය තමයි එක පැත්තකින් ගොවිය අපි ආරක්ෂා කරන්න ඕනේ. ගොවියාගේ ආදායම අපි ආරක්ෂා කරන්න ඕනේ. වගේම ජනතාවට වසවිසෙන්තර ආහාර දෙන්න ඕනේ. වසකවල ආණ්ඩුවක් දුවල වැඩක් වෙන්නේ නැහැ. ඉන්දියාවේ රසායනාගාරවල පරීක්ෂණ පවත්වලා තහවුරු කරලා තියෙනවා ශාක සහ සත්තු කොටස් වලින් පාවිච්චි කරපු නැනෝ නයිට්‍රජන් එක තමයි ලංකාවට එවන්නේ කියලා. මේ බිල්ලුම වන්න එපා. මේක ගැහුවම යූරියා ගැහුවා වගේ නෙමෙයි 10-12 ගුණයකින් බෝම්බයක් ගැහුවා හා සමානයි. මේකේ පළදා වෙන්නේ. මේක අත්හදා බලන්න. මේක මහා සංග්‍රාමයක්. දෙනාත් ඒ වෙලාවේ දැන් ඒ සටන ඇතුලේ සටන පෙනෙන්න ඕනි සමාජයට. අර කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කියලා එක කියන්නට බෑ. මොකද මේක
මේ වෙලාවේ ගන්න එක නවත්ත ගන්න එක ඇතුලේ සංවාදයේ සමාජයේ සිද්ධ වෙන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ තීරණය ගත්තාම ඒකට മന്ത്രി කණ්ඩායම තුල ඉතා දැඩි විරෝධයක් ආවා. මට මතකයි අම්පාරේ වීරසිංහ മന്ത്രിතුමා එහෙම කිව්වා එයයි තව മന്ത്രിවරු කීප දෙනෙක් කිව්වා සර් මේක කරොත් අපිට ගමට ගිහිල්ලා ගුටි කන්න වෙයි කියලා. ඒක වුණා අන්තිමට. එතකොට ගෝඨාභය ජනාධිපතිතුමාගේ උත්තරේ උනේ මේක ජනතාව වෙනුවෙන් ගුටි කාලා හරි කරන්න ඕන වැඩක් කියන එක. හරි. ඉතින් මේකට අපි මම දන්නවා මේ අපි අර අනුරාධපුරේ රැස්වීම තිබ්බෙත් මේක ගෝඨාභය ජනාධිපතිතුමා මේකට කැමති කරගන්න. මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමාට කිව්වා දැන්වත් මේ ජනතාවට මේ පොරොන්දුව දෙන්න මේ తాවකාලිකව මේක අයින් කළා අපි පෝර දෙනවා පස්සේ අපි ආයි ක්‍රමානුකූලව මේක ගෙනෙනවා කියන කාරණේ. ඒ අර බෙරේ පළුවකුත් නැතුණාට පස්සේනේ. නෑ පස්සේ ආපු තරම් ලොකු අර්බුදයක් තිබිච්ච නැති කාලේ. නායකයෙකුට ඒ තනි මතයට යන්න දෙන්නේ වටේ හැමෝටම තේරුණා නේ. ඒ වගකීම ගන්න ඕනේ පක්ෂයක්. නෑ ඒ වගකීම අපිට ඒ වෙලාවට තේරුණා විතර නෙමෙයි එළියට ඇවිල්ලා අර වගේ බෝම්බයක් ගැව්වා වගේ එන්නේ කියලා ප්‍රකාශත් කරනවානේ මෙතන. නෑ ඒ වෙලාවේ ඇතුලේ කොතරම් රණ්ඩු කරත් එළියට ආවට පස්සේ පිළ වෙනුවෙන් කතා කරන්න ඕනනේ කලින්දු. එතකොට ඒ අවස්ථාවේ සිදු කරේ නාමල් රාජපක්ෂ මැතිතුමත් ඉස්සකොටියාර මැතිතුමත් කරේ. ඒ කියන්නේ හෘද සාක්ෂියට එකගව නෙමෙයි කතා කරන්නේ 2021 ගේ. නෑ සමහර මේක හරියන වැඩක් නෙමෙයි කියලා. නෑ ඒක ඒ අවස්ථාවේ කරපු දේ වෙලාවත් හොඳ නෑ කියලාත් අපි දැනන් හිටියා. ඒ වගේම ඒ කරපු ක්‍රමවේදය වැරදි කියලා. සමහර එතුමා වටේ හිටපු සමහර වෛද්‍යවරු ස්වාමින් වහන්සේලා විද්වතුන් උපදෙස් දුන්නා මේක කරන්න පුළුවන් කියන කාරණේ. ඒ උපදෙස් වැරදි උපදෙස් කියලා තමයි අපිට නම් ඒ වෙලාවෙත් තේරුනේ. දැන් ඒක ඔප්පු වෙලා තියෙන උපදෙස් වැරදි. එහෙම ගත්තම් පොදු ජන පෙරමුණට අර මම ප්‍රශ්න ඇහුවා 2029 පාලන බලයක් ගන්න ආයි කතා කරන මේ පක්ෂයකට දැන් මේ දේවල් සමාජයේ ඉස්සරහ පිළිගන්න සිද්ධ වෙනවා. අපි මෙන්න මෙහෙම දැන් අපි ඒක පිළිගන්නවනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන තැනින් නෙමෙයි. දැන් එදා එළියට ඇවිල්ලා කිව්වේ නෑනේ ගෝඨාභය මහත්මයා තනියෙන් කරන්න යනවා අපි නෑ හැමෝම විරුද්ධයි කියලා. දැන් මෙතුමලා බොහොම පැහැදිලිව ඒක එකටනේ කරේ. පක්ෂයක් විදියට මේ වෙච්ච විනාශයක් සිද්ධ වුණා අන්තිමට. ආර්ථික අර්බුදයේ එක ප්‍රධානම කොටසක් වෙනවා. ඉතින් ඒකට පොදු ජන පෙරමුණ තමන්ගේ වගකීම් බාර ගන්න ඕනේ දැන් හරි. නෑ ඒක කලින්දු ඒ තීන්දුව වැරදි කියන කාරණය අපි අද නෙමෙයි දැන්ට වසර කීපයක ඔබතුමාලා කියන්නේ ගෝඨාභය වැරදි අපි හරි. ගෝඨාභය වැරදි කියන්නේ නැහැ. හොඳ හිතින් වැරදි තීරණයක්. හිතින් ගත්ත තීන්දුව හැබැයි ඒ තීන්දුව වැරදි. හැබැයි ඒ වෙලාවේ රජයක් හැටියට අපි මේ ආණ්ඩුවක් හැටියට අපි සාමූහිකව ඒ තීන්දුව වැරදි කියලා ඇතුලේ කතා කරා. නමුත් එතුමා එකඟ නොවුනහම අපි එළියේ ඒකට සාරාංශය සාමූහිකව වැරදි කියලා දැනත් අපි වැරදි තීරණයක් ක්‍රියාවට නැංගුවා. එහෙම වෙන්න පුළුවන්. ඔව්. No. කිසිම කෙනෙකුට තහංචි දාලා නවත්තන්න බැහැ.